ඔයාගේ බිස්නස් එකේ එක්ස්පෙන්සස් ඔයා පර්සනල් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවනවද? එහෙනම් මේ ටික සීරියස් විදියට හිතන්න. පර්සනල් ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිස්නස් එක්ස්පෙන්සස් ගෙවනකොට බිස්නස් එකයි පර්සනල් ෆයිනෑන්ස් එකයි මික්ස් වෙනවා. ඒකෙන් ඔයාගේ accounts හරියට මේන්ටේන් කරන්න අමාරු වෙනවා. ටැක්ස් එක හදනකොට අනවශ්‍ය කොම්ප්ලිකේෂන්ස් එන්න පුළුවන්. ඒ වගේම බැංක් එකට හෝ ඔඩිටර් කෙනෙකුට ඔයාගේ බිස්නස් එකේ රියල් ෆයිනෑන්ෂියල් පොසිෂන් එක පැහැදිලිව පෙන්වන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒ නිසා මේකට කෝපරේට් ක්‍රෙඩිට් කාඩ් එකක් සොලියුෂන් එකක් වෙන්න පුළුවන්. හැබැයි හැම බිස්නස් එකකටම ඒක හොඳ සොලියුෂන් එකක් නන් නෙමෙයි. කෝපරේට් ක්‍රෙඩිට් කාඩ් එකට යන්න කලින් මේ ප්‍රශ්න තුනටම yes කියන්න පුළුවන්ද කියලා බලන්න. නම්බර් 1 බිස්නස් සහ පර්සනල් එක්ස්පෙන්සස් ක්ලීන්ව ට්‍රැක් කරන්න පුළුවන්ද? නම්බර් 2 හැම මාසෙම කෝපරේට් කාඩ් එක පුලි සෙටල් කරන්න තරම් කෑෂ් ෆ්ලෝ ඩිසිප්ලින් එකක් ඔයාට තියෙනවද? නම්බර් 3 කාඩ් ලිමිට් එක ඔයාගේ බිස්නස් එකට ගැලපෙනවද? මේ ප්‍රශ්න තුනටම ඔයාට ඔව් කියන්න පුළුවන් නම් කෝපරේට් ක්‍රෙඩිට් කාඩ් එක ඔයාගේ බිස්නස් එකට හොඳ ෆයිනෑන්ෂියල් ටූල් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඩිසිප්ලින් නැත්නම් කෝපරේට් ක්‍රෙඩිට් කාඩ් එක තවත් ඩෙට් ට්‍රැප් එකක් වෙන්න පුළුවන්. ඔබේ කෝපරේට් ක්‍රෙඩිට් කාඩ් එක ගන්න කලින් ෆයිනෑන්ෂියල් ඩේටා ඇනලයිස් කරගන්න ෆින්ඩොක්ස් අපිට කතා කරන්න.